Hello friends, welcome to Games SLV my YouTube channel. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Lucky Life කියන පට්ටම සුපිරි ගේම් එක. ඉතින් කතාව මෙහෙම අපිට තියෙන්නේ මේ මිනිහව පරිස්සමට මෙන්න මේ බාධක වලට මුකුත් වෙන්නේ නැතුව පරිස්සමට අරන් යන්නයි තියෙන්නේ. අඩෝ තරුව ගන්න බැයි දාගත්තා. ඉතින් ඔන්න ඔච්චරයි බං ඉතින් ගේම් එකේ කියන්නේ ලෙවල් එන පොඩි. ඉතින් පාට ආද මෙන්න මේ ජොයිස්ටික් එකෙන් තමයි හැමදේම කරන්නේ. ඔන්න මෙතනින් ජම්ප් ඕවලු. මේ ඇපල් ගෙඩියව ගන්න පුළුවන්. ඕන්න ඒක ඇපල් ගෙඩිය ටච් කරගෙන මෙයා. ඉතින් මේ ගේම් එක ඔයගොල්ලෝ හැපි වීල්ස් ගහලා තියනවා නම් ඔයගොල්ලෝ මේ ගේම් එක දන්නවා ඇති. මේක ඒ විදිහම ගේම් එකක්. හැබැයි මට හැපි වීල්ස් නම් ජීවිතේට ගහන්න බෑ. ඒක පට්ට අමාරුයි හරිද? හැබැයි ඉතින් මේව නම් එච්චරටම අමාරු නෑ. ඔය දැක්කනේ. ඒකේ ලෙවල් පට්ට කෙටි දාරකේ එහෙම ලෙවල් ගහන්න බෑ. ඉතින් මේක Play Store එකේ තියෙන අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරන්න MB 45ක් වගේ තමයි වෙන්නේ මේක. ඉතින් පොඩි ගාණක් නේ. අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ කියන්නේ මේකේ කොටස් වශයෙන් තියෙන එක කොටසකට ලෙවල් 6ක්ද මන්ද කොහොමද මට මතක නැහැ. අඩු ඕම්බු. කතාවෙන් තා පොඩ්ඩෙන් අර මොකද කියන්නේ? චේන්සෝ එක වගේ නේ. අන්න ඒකට අහු වෙනවා. හරි බං ඉතින් මේ උඩින් පෙන්නන්නේ ලෙවල්. ඔන්න ලෙවල් ගන්න පෙන්නනවා දැන් අපිට මෙන්න මෙතන පයින්නලු. ඔඩොඩොඩොම්බෝ දැක්කනේ ඉතින් වෙච්ච දේ. ඔන්න ඔය වගේ දේවල් තමයි මෙන්න මේ ගේම් එකේ තියෙන්නේ. හරිද? ඉතින් මෙන්න මෙතනට ගියා පැන්නා. දිව. මෙන්න මේ අඩොඩොඩ අර ගන්න වේද? අර ගන්න බැයිද කියහන්කෝ දැන්. ගත්තා. ඒකට ටච් එකක් දැම්ම සමහරලාට ඔන්න ඔය දිනුම් කම ළඟට ගියාම ඔය එක ඒවා කියනවා මේ තින්නේ නේ දැන් තරු තුනම ගන්න අපිට වැඩ කරන්න තියෙනවා. ඉතින් අපි කලින් නම් ඉතින් වැඩ දන්නේ නැහැ සමහරලාට කියනවා ළඟට ගියාම නැවෙන්නලු. ඔය ඉතින් අපි දන්නේ නැහැ පස්සේ තමයි කියන්නේ තරුව දෙන්න ඉස්සෙල්ලා. ඉතින් ඒක එහෙන අසාධාරණ වැඩක්. ඉතින් අපිට හීරෝට යන්න බෑ. හැබැයි අපිට හීරෝ මාරු කරන්න බෑ. මේකට මේ සල්ලි වලින් හරියන්නේ නැහැ. ඉතින් මම මේක ලෙවල් ටිකක් ප්ලේ කරලා තියෙන ඉඳ මගේ එක කොටසකට එක ලෙවල් සෙට් එකක් වගේ ලෙවල් 6ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මම අර පේනනේ මම අර පෙන්නන්නම් අර මං ඉස්සෙල්ලා දිනුම් කම ළඟදී කතාවම්බෝ පොඩේ මම එක කියන්නේ. මෙන්න එම අඩු අම්බෝ ඊතලේ වැදුනා නේද? හරියට මෙන්න මේ ඇපල් ගෙඩිය ගමු. ගෙඩිය ගත්තා. ඉතින් දැන් මෙතන පළවෙනි තරම හම්බුනේ නැත්තේ avoid the arrow. ඉතින් මට ඊතලේ වැදුනානේ ඉතින් ඒ හින්දා ඉතින් මට ඒ තරුව හම්බුන්නේ නැහැ. ඉතින් මං කලින් ඕක ගැන දන්නේ නැහනේ. අනේක තමයි මේ ගේම් එකේ පොඩි අඩුව කල්දුවක් අම්මට සිරි. වැදුනානේ ඉතින්. අපි හිමීට ක්‍රවුච් වෙන්න ඕනේ. ක්‍රවුච් වුණාට පස්සේ හරි අපි දැන් ෂේප් එකේ ගියා නැගිට්ටා තරුව ගත්තා දිව්වා. ඔය සමහර ලෙවල් වල අපි හිතන්නේ නැති දේ තරු තුනම ලැබෙන්න පුළුවන්. ඉතින් මේක ආතල් ගේම් එකක් ඔන්න දෙක පෙරළුවා. අඩු අම්මෝ ඒක අම්මෝ. ඔය තරුව ඕනේ නැහැ ඉතින්. කකුලක් නැහැ ඉතින් ගණන් ගන්න එපා ඒකට. අටු එන තරු තුනම හම්බුණා. හරි බං ඉතින් එළම. මෙතන ස්ටොප් කියලා තියෙනවා. අර ටක් ගාලා ශනිකවයන්. අන්තිමට හරි. ඉතින් මේකෙච්ච ලොකු ගේම් එකකුත් නෙමෙයි ඉතින් සරල වශයෙන් ගන්න හරි සරල ගේම් එකක්. අපිට තියෙන අන්න අතනට යන්න. අන්න අතනට ගිහලා stay here දෙන්න පුතේ පාරක් අම්මට. හරි ඉතින් මට තරු ඔක්කොම ගන්න බැරි වුණා. ඉතින් ඒක නම් ප්‍රශ්නයක් නෑ. හරි තරු දෙයක් ආවා. තමයි මේ කලින් ගහලා තියෙන ඉඳත් එන්නේ නැති මේ ටික වාසිසහගත විදිහට තියෙන්නේ. ඉතින් මෙන්න මේ ලේලේ චුට්ටක් අමාරුයි. මේක මෙහෙට වැටෙනකොට මේක මෙහෙට වැටෙනවා. ඒකට වෙනකොට මම මැදට යන්නේ. පොඩ්ඩක් කරදා ඉතින් ගන්න එපා පොඩ්ඩක් කරදා. හරි. මේකේ පොඩි දැන් මේක රටා වඳුර ගන්න. ඔහොම. දැන් මැදට යන්න. හරි වාච් ගන්න ටක් ගා ගියා. තරුව ගත්තා. ගියා. මං කලින් ගහලා තියෙන ඉඳත් මට අර අමතර තරුව සමහර ලැබෙනවා. සමහරට ඔයගන්ට එහෙම ලැබෙන්නේ නැති වෙයි. මේගොල්ලෝ මේ කියන වැඩ කරාම තමයි අපිට තරු තුනම හම්බෙන්නේ. හරි බං ඉතින් කතාවෙන් ඊළඟ chapter එකටත් අපි ඇවිල්ලා. මේක ඇත්ත ලොකු ගේම් ප්ලේ එකක් නන් නෙමෙයි ඉතින් සරල ගේම් ප්ලේ එකක්.
ඊළඟට තියෙනවා මේකේ ෂෝට් රයිට් කියලා ඒවත් තියෙනවා. මං ඉස්සරහට ඒවත් ගේන්න පොඩි try එකක් දෙන්න. හරිද? ඒව නම් ඉතින් එච්චර අමාරු නෑ ඉතින් ගහන්න. අර හැපි වීල්ස් එක තමයි බං පොඩි ගැටලුවකට තියෙන්නේ. දැන් මේක බලන්නකො මේ උදාහරණ බලන්න. අම්මට සිදි. එනගත්තනේ ඉතින් ඊතලයක්. හරි බං ඉතින් ඔයා දැන් මේ මං හිතනවා මගේ වීඩියෝ එක ලයික් කරන්න නැති කියලා. මොකද බං ඉතින් තාමත් ලයික් කරන්නේ නැත්නම් අනිවාර්යෙන් ලයික් කරන්න. අනිවාර්යෙන් ලයික් කරන්න. හරිද? ඒ වගේම තමයි මට subscribe 100 ගන්න පොඩි උදව්වකුත් දෙන්න. අනිවාර්යෙන් අම්මෝ මං හිතුවේ ඉවරයි කියලා. හරි බං ඉතින් ඒ ලෙවල් එකත් ඉවරයි ඉතින්. ඉතින් මෙන්න මේ පාලමේ තියෙන බෝම්බයක්. හරිද? ඔය බෝම්බෙක් මට තරුව ගන්න බැරි නම් තරුව ඕනේ නැහැ හරිද? ඔයාට අහුවෙලා නැරෙන්නේ නම් ඉඳ ඕනේ. ඊට පේන මෙන්න මෙතන මෙන්න එන මැෂින් එකක් තියෙනවා. අපි මුලින් අම්බෝ ඒක වැදුනානේ. දැන් නෑ මචං ඉතින්. පොඩ්ඩක් පස්සට යන්කො මල්ලි. දැන් පොඩ්ඩ ඉස්සරහට වෙන්න. හරි ඕකේ යනවත් එක්කම අන්න අම්බෝ වැදුනානේ. ඉතින් බෑ මේක කරන්න. නෑ වෙන්න පුතේ. හරි ඔහොම ඉන්න නෑ පා හරි ගියා අම්බේ අම්බෝ හරි මේ ටෙරිගෙඩි ගන්න පුළුවන්ද කොහෙද බං? ඔව් මන් දන්නේ නැහැ මේ ගේම් එකේ ටෙරිගෙඩි ගන්න පුළුවන්. ඔව් ටෙරිගෙඩි ගන්න පුළුවන්. ඔව් මේ get 2 cherries මේ තියෙන හොඳ වෙලාවට මං ගත්තේ ඉතින් ඒවා ඒ ඉන්න දැන් අර තරු ලැබුණේ. ඉතින් ඒවා දැක්කනේ. වෙන ඔහෙතන ඉතින් දේවල් වෙනවා අම්මෝ අයින් හරි බං ඉතින් දැන් මෙතන තියෙන කේස් එක තමයි දැන් තියෙන්නේ. ඔර පැන්න ගත්තා. හරි. ඉතින් කොහොමද මම තරු ආගත්තේ. ඉතින් මේ ගේම් එක රේට් ගන්න එනවා. ඉතින් ඕව ගණන් ගන්න නම් එපා. හරිද අපි කෙමෙන් ඊළඟ chapter එකට ගියදී මම මේ ටික නම් play කරලා නැහැ. මේවා අලුත් ටිකක්. දැන් තමයි ගේම් ප්ලේ එකේ විනාඩි 6ක් ගිහින් තියෙනවා. අම්මට සිද්ධ. මේක නම් චුට්ටක් අමාරු නෑ බං. හරි මම එකක් දෙන්න. අපි ටට්ටක් ගාලා මේ ලෙවල් ටික ගහන් යන් හරිද? පැන්න මචං අම්මට සිද්ධ. නැගිටින්න පුතේ ඔයා. හරි පැන්න. හරි. ඒත් එක්කම මේ වීඩියෝ පොඩ්ඩක් ෂෙයා කරන්නත් උදව්වක් දෙන්න. ඔඩුඩුඩු අම්මෝ ඉවරයිනේ. කොහොමද නේ ගයිස් ඉතින් කොහොමයි කළා ඉතින් මම ලෙවල් එක ඉවර කරා. හයියෙන් ගියා පැන්නා. උඩ පැන්න තරුව ගත්තා පොඩ්ඩක් පස්සට යන්. පොඩ්ඩක් වෙඩි පස්සට යන්න බා. වෙඩි පස්සට යන්න අම්මෝ පැන්නා ගියා. හරි. ඉතින් හරිම සරල ගේම් එකක් නේ ප්ලේ ස්ටෝර් එකේ මේ වගේ ගේම් හොඳනම් තියෙන අම්බෝ සරලයි කියන්නම් බෑ දැන් නම් අම්බෝ. ඕකේ. පොඩ්ඩක් ඉන්න. හරි ගියා. ඔලෝක එච්චර අමාරු නෑ මේක සරලයි තමයි අත්තන. හරි බං ඉතින් දැන් ඊළඟ එකත් ප්ලේ කරලා බලමු. මේක මොකක්ද තියෙන්නේ? අද මට තරු ගන්නත් බැරි වුණානේ. අනේ පුතේ ඕමින්න හරි ගියා මට එක තරුවක් ගන්න බැරි නැති ගණන් ගන්නවා. හරි අපි මේ chapter එක ඉවර කරලානේ. හරිම ලේසි බං ඉතින් මේක ලෙවල් නම් නැතින් ඉතින්. හරි බං ඉතින්. මේක මොකද්ද ගන්න? ඔඩොඩු අම්බෝ වරයිනේ. හරි අපි එක යටින් උඩ පැන තරුව අරන් ඉන්නවනේ. මේ තරුව අපිට ගන්න බැරි කියන්නේ නිකන්. නිකන් වෙනවනේ මං අපරාධි ඉස්සලා බෝට උඩ පැන. හරි බං ඉතින් දිව්වා don't touch the box අපරාධි බං ඒක ටච් වෙන්නේ නැත්තම් මට ඒ තරුවත් හම්බෙනවා. හරි බං ඉතින් මෙතන මොකද මේ තියෙන්නේ? ඕකේ අපි ටක් ගාලා යන්. පැන්නා. තරුව ගත්තා. හරි පුතේ පාත් වෙන්න. ඔන්න අපි ගියා මේක පැන්නා. හරියටයි. ඉතින් මම මේකේ මේ ලෙවල් එක ප්ලේ කරලා මම අදට වීඩියෝ එක නවත්තනවා. හරි බං ඉතින් අපි ප්ලේ කරලා බලමු මොකද වෙන්නේ කියලා. අම්මෝ මං හිතුවා වගේ දෙයක් ඇති කියලා කොහමද ඔය ලණුවක් තියෙන්නේ මං ඉතින් ඒක නිකන් දෙයි ඔය ලණු තියෙන දැන් පොඩ මේක වැනිලා නැවත නිකන් ඉන්න ඕනේ පොඩ ෂේප් එක යන්න ඔන්න දිව්වා පැන්න ගත්ත අම්බෝ ඇදුනා අම්බෝ හරි වයින්ද උඩ බය වෙන්න යන්නේ ඔන්න දැක්කම දිනුම් කනුවක් හරි ඉතින් එහෙනම්
channel එකට මේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න, ඒක තමයි channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් හැමෝටම එහෙනම් මොකද මම දැන් කියන්නේ එහෙනම් හැමෝටම goodbye.